දැන් මේ සුදු පාට බිත්තියක් තියෙනවා. රතු පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් කොහොමද පේන්නේ? එතකොට ඒක අයිතිය පැනවෙන්න ඕන කොහොමද දෙවියද්ද ඇතුළට? දැන් ඔය සුදු පාට බිත්තිය දිහා රතු පාට කණ්ණාඩිය දාගෙන එකපාරක් බලලා 10 වාරයක් බැලුවත් දැන් රතු පාට බිත්තිය එළියේ දැන් තේරෙනවා කන්දානපාත බව ආයතනාපද ලාභෝ කියන්නේ. ඔන්නෝ මේ ලෝකෙ දකින්න. මේ ඔක්කොම එකට දකින්න. අද බියාගෙන අස්තක ආයතනවල නිවන් දකින්න පුළුවන් තේරුම් දැන් ඔය රහස. අර අවකන්නාඩිය කියලා හිතන්නේ පාරහන්නාඩිය කියන්නේ මේ ඒකට බෙදාගෙන කරලා තියෙනවා මේක ආධ්‍යාත්මික මේක බාහිර කියලා. අර බුදු යානනවා සත්‍යට්ඨානේ දේශනා කරේ ඕකට අජ්ජත් බහිජ්ජාව කාය කායන් ප්‍රසිද්ධියදී. කායිතේ සාහිත්‍ය සම්පජානකාරී හොති අභික්ඛන්ති පටික්ඛන්ති සම්පජානකාරී හොති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති කියුවේ ඕක තේරුම් ගන්න ඕනේ. ඒ ස්පර්ශෙන්නේ. චක්කු සම්පස්සය කාය සම්පස්සය තියෙන ඔන්න දෙකෙන් තමයි ගැලවෙන්නේ තියෙන්නේ. විශේෂයෙන්ම චක්කු සම්පස්සයට වැඩි කාය සම්පස්සයෙන් නිර වෙනවා ඊට පස්සේ. පොළොව මේ වෙනවා අඩිය තියෙනකොට මේ ඇහැට රූපම වෙනවා මායා ලෝකය අඩිය තියෙනකොට පොළොව වෙනවා. ස්පර්ශයෙන් කම්ද. ඒක ආපහු අඩිය තියෙනකොට අර පෙනිච්ච ඇහැට පෙනිච්ච මේ භෞතික ලෝකය ඇහැට පෙනිච්ච මේ පොළොවේ අඩිය තියන්නේ. නේද? අඩිය තියෙන කච්ච. අන්න ඒ වගේ ගාම්භීර එකක්. ඒකට පාට කණ්ණාඩියක් දාගෙන පිටිය දිහා බලනකොට පාට රතු පාට පිටිය අයිතිය පැනවෙනවා එළියට නෙමෙයි ඇතුළට නේද? ඒකට අපි හිතන්නේ රතු පාට පිටිය එළින් අල්ලන්න කියලා කිව්වොත් නැත්තද? බොරුවන්නේ. දැන් කන්ද පහයි ආයතන පහයි සකස් වෙන විදිය බලන්න. අන්න කන්දානම් පාතු බව. දැන් ඒකට උපාදාන ස්කන්ධය එතරම්යි. ඒ ස්කන්ධ පංචකයේ උදේ උපාදාන ස්කන්ධය කියලා බුදුනාථේ වචනේ උත්තරේ. ස්කන්ධ පංචකයේම මහයනි පංච උපාදාන ස්කන්ධයේම පනවන. කිරිහත්තිය කිරිටික. කිරිටික තමයි පංච උපාදාන ස්කන්ධය. ඒකත් හදන්න පුළුවන් නේ ලස්සනට අපිට ඕනේ. කිරිටික නැත්තම් හත්තිය. ඔය හත්තිය නැත්තම් කිරිටික කොයි. ඒ වගේ ඕන විදිහට ඒක ඥාණයෙන් තේරුම් ගන්න. කල්ක දිහා උතුරු. අර්ග දෙන්නවා නම් මාර්ගාම්බිරයයි ඔය කන්නාඩි මොනවද? අව කන්නාඩි මොනවා? ඒ වගේ මේ පේන මට්ටම ඒක කියලා හිතන්නකෝ. අර අව කන්නාඩි අපි දාගෙන අවුව වෙලාවට බලනකොට මෙවනයි වගේනේ වහින්න වගේනේ පේන්නේ. එතකොට ඒකේ අයිති එළියේද තියෙන්නේ. නෑනේ. ඒ වගේ මේ හැට් පේන මේ භෞතික ලෝකයේ මේ කය මේ ඔක්කොම එහෙම හිතා. එතකොට කොහොමද වෙන්නේ? අන්න කන්දානම් පාට බව ආයතනම් පටලා. එතකොට එක ශරණයක ස්කන්ධ පහක් හැදිලා ඒක අවිද්‍යාවෙන් පංච උපාදානස්කන්ධය ඒකම වෙලා ඒකටම ක්ෂණිකව විඥානයේ විසින් ආයතන සකස් වෙලා එතනම මේ මොහොතේම ඔක්කොම වේගයකින් සමුදේතන නිරෝධ වෙනවා. අන්නේ සිද්ධියක් දකින්න ඔය ඥානෙ ඔය මායාව දැකලා ඔක්කොම ෂේක් කරනවා. මොකද තේරුම් ගත්ත හැටි මෙතෙන් දැක්කා වගේ තමයි යම් කිසි. අන්ත කන්නාඩි උපම හරිද ඒක? මම කියන්නේ චර්කාරය කන්නාඩි උපමයි කිව්වේ ඕකට. විඥානයේ සකස් වෙන්නේ මේ කය තුල බාහිරවත් නෙවෙයි කියන්නේ කොහොමද? උඩට බාන්න මේ එක ශරණයක පැවතීම නිසා මේ ඔක්කොම මෙතන හැදිලා හදාගෙන ඉන්නේ. ලෝකෙ කියන්නේ ඔල කැලලක් දැක්කත් මේ ඔය දැක්කේ නැති ඒවා දැක්කේ වගේ වට ඔක්කොම අහුවෙලා නේද? මේ අවිද්‍යාව තියෙනවා. ඒකට ඊට දැන් අර කන්නාඩිය දාලා කන්නාඩිය දාලා අරම ලෝකේ දිහා බලලා
ආපහු සැරයක් කව කන්නාඩි දාලා දැන් බලනකොට කොහොමද? යන්නේ ස්කන්ධ පහයි ආයතන පහයි දැන් එතකොට බලන්න. දැන් ආයතන පහ ගණන් තියෙන හයක් දිත් කොන්නේ නැහනේ. උපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. බය නැතුව ඔන්න උපමාව යම් කිසි තේරුම් කළ දෙන්න ඔබත් තේරුම් ගන්න. කන්දානම් පාත් බව ආයතනම් පටලවා ගන්න. කන්න බාන බෙක දැන් මේ සියල්ලම පේන විදිහට කන්නාඩිය හදා ගන්නවා. ඇස් දෙක පියා ගන්නවා. කන්නාඩිය නෑ අතනම් තියනවා කියලා පෙනීම දෙකම. කන්නාඩිය දිහා බලන්න ඇස් දෙක අරින්න පියාගෙන ඉන්නේ. ඇත කියන්න බෑ නේද කියන්න. ඉතින් වෙන් කරලා ගන්න මේ විඥාන මායාව. ඒ දිගට තේරුම් ගත්තොත් මම නම් කියන්නේ මුකුත් ඕනේ මුළු 80000 ධර්ම කන්දේ මුළු විශ්ව ඥාණයෙන්ම මේක කියන්න පුළුවන් වගේ බය නේද? සියලු බණ භාවනා ඔක්කොම ඉවරයි. දැන් මොන භාවනාව කරත් ඔක් කරන්න පුළුවන්ද? මොන ධ්‍යානෙ වෙලද? ඒක ඊළඟ එක විතරයි. ඔය බාන කස්තක පියාගෙන ඇස්ත කයි කරනවා නේද? මෙහෙම පේන ලෝකේ කන්නාඩිය කල්ලා ඉන්න මෙහෙම පේනවා මේ පරිසරය කන්නාඩියෙන් තේජිරෝ පේන පෙනීම දෙකම එකයි. මේ අල්ලගෙන ඉන්න කන්නාඩිය ඔබ හැකිලි කරනවා. මේ දෙකම දෙන්න හම්බෙලා. තමන්ගේ රූපය දැකලා. ඒ කියන්නේ එක ශරණයක මේ අහින් මේ භෞතික ලෝකයේ දිහා බලලා ඊට අනුව ආයතන ටික සකස්ලා ආපහු දෙවෙනි පාර බලනකොට ඒක නෙමෙයි. අර එකම ගංගාවේ දෙපාරක් බහින්න බෑ කිව්වේ ඒක. ඉස්සර කියන්නේ. අපි ඔය හදාගත්ත මේ ආයතන ටිකයි ස්කන්ධ ටිකයි එහා පැත්තේ අපේ කවදාවත් පේන්නේ වෙනම එකකුත් වැඩ කරනවා. ඒක අපිට කවදාවත් ඒක මෙහෙම දැන් අපේ රූපෙවත් අපි දැකලා නැහැ නේද ඒක. ඒක නෙවෙයි. දැන් දෙන්න කම්බෙලා නැහැ. ඔයගොල්ලන් මං හම්බෙලා නැහැ. මාරෙත් ඉන්නත් නැහැ. වෙස්පුන් ගැලවෙන දවසේ තමයි මේක දෙදරන්නේ ඔක්කොම. සංකම්පි සම්පකම්පි සම්පවේදී අනුභූකම්ප වුණා. භූමිකම්ප වුණා. උද්දම් භාගය වරම් භාගය දෙදර ලගි. එක්ෂණික නිරෝධය බෝකනිකෝ. ඒතයි දෝ දකින්න යක්ෂයෙක් එක තමයි ජීවත් වෙන්නේ. යක්ෂ මාය.
අපි මේකේ ස්වභාවය දැන් විස්තර කරාට ඒක එච්චර වැඩකට ඇති කාරණයක් නෙමෙයි. ඒ කියන්නේ දැන් ඒකම සම්පූර්ණයෙන් දැක්කට පස්සේ එතකොට දැන් මේ පෙනීම මේ සම්පූර්ණයෙන්ම මෙහෙම දෙකක් කියලා ගන්න දෙයක් නැති. නෑ ඒක ඔයගොල්ලන්ට එනවා කතා කරන්නේ ඉතින් කට්ටිය. ඔය තව ඉන්නේ ඉතින් ඔයකට කන්නාඩි උපමාව දැන් කිව්වා. ඒ වගේ තව උපමා ගන්න පුළුවන් ඔය ලස්සන. දැන් මම ඉතින් ආද චක්ක දිශනා කරද්දී මානසිකනේ ලහත් ප්‍රතිපිට. ඒ කියන්නේ තෝ කරහයි. දැන් අපි මේගොල්ලෝ දැන් මෙතන මේ වැරදුනේ මේකනේ මේ අටලස් ධාතු වලින් බලන්න ගිහිල්ලා. ඒලෝක. ඒතර මෙහෙම බැලුවා දැන් මෙහෙම අපි කියන්නේ අර මේක තේරුම් ගන්න ඕනේ. නමුත් දැන් එහෙම හම්බ වෙන්නේ දැන් මෙහෙම බැලුවද ඇහ රූප චක්කු විඥාන. බාහිරට ඒක මාර්ග දැනන්නේ අර ඇහ කියන එක කරන තිබයි විමාටගෙන තුනතෝ දෙන්නේ. නේද? කනත් එනවා. මේ මොන හැද්දෙන්ද කතා කරන්නේ? මේ හැද්දෙන්නේ. ඒක තමයි මේ අර දැන් මොනාරි දෙකක් මේ වස්තු දෙකක් අතර මම මාර්ගය කියන්නේ ඒක තමයි. එතන නියමයි ඒක. හරි උදාහරණයක් වස්තු දෙයක් කියන්නේ. ඒක. ඒක කියන්න බෑ තා පොඩ්ඩක් හරි ලස්සනයි ඒක. මම හරි ඉස්සර කියන්නේ මේ එක රූපයක් බලනවා දැන් බලනවා මේක දිහා මම පොච්චියා බලාගෙන ඉන්නකොට ඊළඟ බලන්න තියෙන රූපේට ආධ්‍යාත්මික ආයතන රසලා නැහැ ආධ්‍යාත්මික ආයතන එක්කත්ය බාහිර ආයතන එක්කත්ය විඥාන මධ්‍ය සූත්‍රය මම කිව්වේ ඔද මේක දිහා බලලා අරක දිහා බලනකොට සම්පූර්ණ අරකෝ ඒක ලෝක නිරෝධ ඒකවල දෙන ගණන්තිය තියෙනන්නේ විඥානයට සංඥාවක් ඒතකොට ස්පර්ශය කියන එක සිද්ධ වෙන්නේ අර ආයතන මේව ටික සකස් වුණාට පස්සේ අන්න එතන බලන්න මොන ස්පර්ශයකද කතා කරන්නේ අපි කොච්චර කිව්වත් මෙතන මේ පොත්වල ලියලා තිබ්බට මේක හරි ගැඹුරු තරක් ඒක මොන ස්පර්ශයකද එතකොට ඇත්තටම කතා කරන්නේ නැහැ ඇත්තටම මේ මාස්සේ කතන්දරේ චක්කු සම්පස්සය මෙතන මනෝ සම්පස්සය අතර බලන්න පොඩ්ඩක් ඒ වේදනාව විතර දැන්නේ නෑ සම්පස්සේ මේ චක්කු සම්පස්සය මනෝ සම්පස්සය අතර පොඩි උඩ වටයක් තියෙනවා නේද එතකොට කියන්නේ තින්න සංගති පස්ස කියන්නේ දැන් පස්ස කියන්නේ මේ වන් අර මේ රූපේ නිරුද්ධ වුණාට පස්සේ ඒකට අදාළ අර අතීතාන්තය රැස් කරගත්ත ටික එතනට ඉක්මන එක. ඔව්. ඒකට ඇත්තටම බැලුවත් ඉතින් මෙතන මේ චක්කු සම්පස්සේ දහරකට මනෝ සම්පස්සේද මම මනෝ සම්පස්සේ කියන්නේ වෙනම එකක් නෑ ඒක චක්කු සම්පස්සේ මනෝ සම්පස්සේ ඒක ලියන්න ගිහිල්ලා වෙච්ච වැඩක් නේද? ඒක ආයතන පහළ වෙනකොටම සම්පස්සය සිද්ධ වෙනවා නේද දෙකකට උතර බවනක් හදේ බාහිරුගේ අටලොස් ධාතු ඉදිරියෙන් බලන්න ගියේ ඒක අටලේ උනත් අටලොස් ධාතු ඉදිරියෙන් බලන්න ඒක තමයි කායන ප්‍රශ්නම හරියටම වර්ණ ක්‍රමයේ දීලා තියෙනවා ඒක පටලවා ගත්තා කරන් දෙයක් නෑ මොකද මේ ඇහැ වෙනම රූප වෙනම විඥානය වෙනම ඒක තියෙන හැක් වෙනවා
තියෙන රූපයක්. තියෙන විඥානයක්. මගන එක විශ්ලේෂණයක මෙතන සමුදය තුලම විඥානය නිරෝධය වෙනකොට මේ සමස්තයම අවසන් වීමේ දකින්න විඥානයේ තේරුම් ගත කෙනෙකුට ලෝකයෙන් නිරෝධය වෙනවා. හිතකින් ඒක බලන කෙනාට කවදාවත් ඔය ලෝක නිරෝධය පංචපාදානස්කන්ධ නිරෝධය ඔක දකින්න බෑ. එයා හැමදාම අර කිතුරු කරගෙන තමයි ඒක මේකට සංකාර උපේක්ෂා ඥානෙට විතරයි එන්න පුළුවන්. ඉතින් යන්නේ. එන්නේ හිතකින් බලනකොට හිතකින් බලනවා කියන්නේ දැන් මේක වේගයන්නේ තියෙන්නේ. දැන් මේක හිතකින් බලන්න ගියොත් මම අර ඒ බලන හිතත් එක්කම නිරෝධ වෙන්නේ. විඥානය සංඥාවක් සංඥාව එක ක්ෂණයක ඇති වෙන්නේ. ඒ සංඥාවට ප්‍රතිසම්පන්න විඥානය නිරෝධ වෙනවා. ඒ නිරෝධ වෙනකොට එතන චීදියක් ඉතුරු වෙන්නේ. ඒ නිරෝධය අරන් තියෙන ලේසිම තැන තමයි වස්තු දෙකක එක. ඔව් ඇත්තට මේක තමයි. එකක් දිහා බලන් ඉඳලා ඒක අල්ලන්න බෑ නේද? බෑ. ඒක නෑ කියලා හිතාගෙනත් බෑ. ඒක තියෙනවයි කියලා ඒක සති නිමිත්තේ බැඳ ගන්නවා වගේ වැඩක් එතන තියෙන ඥානයත් එක්ක. ඒකයි. බලන දේ. මොම දකින්න මල් පොච්ච දකින්න මම. ඒක දිහා බලන බලනකොට බුද්ධ විඥානය කියනවා. ඒ විඥාන උදේ රූප වෙනස් වෙනවා. එහෙම නැත්නම් තව ලේසි මම අර ඒක ඉතිසරිද බොයද ඔයගලන්ට කියලා ඉතින් අර කය හිත නිරුද්ධ වෙන විදිහට වෙන මුකුත් අපි ගන්න. කය හිත නිරුද්ධ වෙන විදිහ. අර රූප දෙක මාරු කරලා මම අර පෙන්නන්නේ. අන්න ඒකත් දීලා. ඒ රංගිත් එක්ක කියනවා. ඇහැ රූපේ මාරු කරලා. ඇහැ රූපේ මාරු කරලා. ඔව්. ඒක ඉස්සගන්න දෙන්නේ නැද්ද ඒක මොනවද වෙනවද? අජත්ත බහිද්ද වෙනසක් නැහැ කියන එක නම් තේරෙනවා මට. ඒකෙන් තමයි කියන්නේ අපි මේවා කොච්චර දිහා බලලා ඉන්නවද? ඒතර ඒ මම කොච්චර දෙක මාරු කරලා තේ විදිහට පේනවනේ. නෑනේ දැන් අබ්බාන්ති මන් දිහාමනේ බලන් ඉන්නේ. මන් දිහා බලලා රහඳු දිහා බලනකොට මොකද වෙන්නේ? ඒක සම්පූර්ණයෙන් නිරෝධයට සම්බන්ධයි. ඒක කයත් නිරෝධ වෙන විදිහ දකින්න. කයන් පස්සම. ඒලා උපමාවක් කියන්නේ හයි කල්ලෝ. දැන් බලනකොට එදා උතර ආවද කය තියෙනවා හිත තියෙනවා කියලා හිතන්නකො. එච්චර වෙන මොකද කය හිතයි. රූපය විඥානය එච්චර කය හිත. ඒකට ඔය බලපු කයින්ම හිතින්ම අරහංතු දිහා බලන්න පුළුවන් කියලා අපිට අවිද්‍යාවක් තියෙනවානේ. හරි? දැන් මන් දිහා බලලා අර දිහා බලන්න පුළුවන් කියන කයි. මේ මම ඉන්නේ මේ මගේ කය මේ හිත. මම මෙහෙම බැලුවා මෙහෙමත් බැලුවා කියලා නේද? ඒකට ඔය රූප දෙක වෙනස් නේද? මේ ධාතු රූප වෙනස් මේක වෙනස්. ඒ දෙකට හටගන්න විඥානයත් වෙනස් වෙනවා. ඒක මේ පැත්ත සෙට් එක උතෙන්ට දාන්න. අන්න ඒකෙන් කයත් වෙනස් වෙනවා හිතත් වෙනවා විඥානයත් වෙනස් වෙනවා කියන ඥානෙ දකින්න. ඒක මාතන හරි. දැන් මේ හාමුදුරුවෝ ගන්නකොට අතන මෙහා ඉන්නවා දැන් මෙහා වෙනස් නේ හාමුදුරුවෝ පත්තරේ නිසා ඔන්න මේ මහත්යයි මේ හාමුදුරුවෝ ගන්නකොට දැන් මේ හාමුදුරුවෝ අර දිහානේ බලන් ඉන්නේ ඊට පස්සේ යා දිහා බලලා අර දිහා බලනකොට මේ කයින්ම මේ හිතින්ම මෙහා දිහා බලලා අර දිහා බලුවා කියන හිතන්නේ නමුත් අර රූප ධාතු රූප දෙක වෙනස් නේද කයවල විඥානයත් වෙනස් නේ ඒ ධාතු රූප දෙකද මේ කය ගන්න හරිනේ එතකොට අර පැත්තට සලකන මේ පැත්තේ වෙනස් ඒකයි මල් පොච්චි දිහා බලපු විඥානේ පාපිස් දිහා බලන්න. පාපිස් දිහා බලපු විඥානේ අර කැමරා එක දිහා බලන්න. අන්නේ. ඒ රූපේ නැස්. රූපේ නැස් විඥානේ නැස්. විඥානේ නැස් රූපේ නැස්. ඒක නියම.
ඒ කියන්නේ කය නිරුද්ධ වෙනවා කියන ෆීලිං එක එන්නේ ඒ අන්න ඒක පොලිස් කරා. මාර මේ වගේ ඇතර ඒ දෙන්නත් දෙන්නේ දැන් හම්බ වෙනවද කියලා බලන්න. එක මුණ බලාගෙන ඉන්නවා. ටික බැරි ඉවරයි ඒක. එක මුණ දෙන්නේ බලාගෙන ඉන්නවා. ඒ කොහොමද කරන්නේ කවදාවත් කරන්න බෑනේ. දැන් දෙන්නත් දෙන අල්ලන්න පුළුවන් දෙයක් සැරින් ගිහින් බෑනේ. ඒකයි. නෑ නෑ ඒක දැන් දැන් ඒ කියන්නේ මම මෙහෙම ඉඳලා බද්ධිහාමුදුරු දිහා බලනවා මොනවද දිහා බලනවා. ඒතකොට දැන් මට මෙතන සමුදේ වෙලා නිරෝධය වෙනවා කියන එක එච්චර තේරෙන්නේ නැහැ. ඔය කයයි ඉතින්මනේ මම දිහා බලලා දිහා බැලුවා කියලා හිතන්නේ. මම බද්ධිහාමුදුරුව දකින්නකොට බද්ධිහාමුදුරුව අතර නැතුව මම බද්ධිහාමුදුරුව මෙතන ඉන්නවා මම අතන ඉන්නවා කියලා දෙපැත්ත මාරු කරලා බැලුවා. ඊට පස්සේ මේ අරදමාදිය බලනකොට මම අතෙන්ට දාලා හාමුදුරුව මෙතෙන්ට දානවා. එතකොට මම අර තැන් දෙකේ ඉඳලා බලන්නේ එතන මම තැන් දෙකක වෙනස් වෙලානේ. දැන් මෙතන ඉඳලා බලනකොට එකම තැන ඉඳලා බලනවා. වෙනස් එක තේරුම් ගන්න. දැන් මම තැන් දෙකේ ඉඳලා බලනකොට මෙතන රූපේ වෙනස් වෙනවා. මෙතන එක සැරේක අරන්දම් මහමුදුරු ඉන්නවා, අනිත් සැරේ බද්ධිහාමුදුරු ඉන්නවා. තැන් දෙකක ඉඳලා මම බලලා තියෙනවා. මම මෙතන ඉඳලා බලනකොට රූපේ ඉන්නේ නැහැ. කන්නාඩි කුමා කියනකොට ඒ පැත්ත මේ පැත්ත ඒ පැත්ත දාන්න ඒ පැත්ත වැටලා ඒක තෝගමනේ. ඒක. නෑ ඒකට වෙලිව දිහා මේකේ කය ඒක කායන ප්‍රශ්න නියමයි. හිතයි කයයි දෙකම අලුතෙන් හැදෙනවා කියන එකට මේක තේරෙනවා. කායන ප්‍රශ්න නියම ක්‍රමවල. අරකෙදී අපිට දැන් ඇහැ රූපේ මාරු කරාම අජත්ත බහිද කියන කය තියනවා වගේ. අන්න ඒක. ඊට පස්සේ මේක බලන කොටත් දර්ශන කෘත්‍ය වෙනවා මාර එස්ටේ කන්නාඩියක් වගේ වෙනවා ඒක. මෙහෙම මම දැන් මෙහා දු දිහා බලාගෙන ඉන්නවා. මෙහෙම බලනකොට දැන් හරිම වෙනසන්නේ. දැන් යා සරමුකු ෂර්ට් එක ගත්තා රූප දෙක වෙනස්නේ. ඒ රූප දෙක වෙනස් කියන්නේ මොකද්ද? මෙහෙම. මේක වෙනස් වෙනවා. මේක බලපු කයින්වත් හිතින්වත් මේක දිහා මෙහා දිහා බලන්න බෑ. රූප විඥානේ නිච්චද අනිච්චද මහින් කියලා අතල් තියෙන සංයුක්තිකය වල සඳහන් විතර. අනිත්‍යම් බන්ති කියන්නේ. ඒක සරි. දවල් මොන භාවනාවක් කරලා පුළුවන් ඩොක්කඩි කරලා සමත භාවනා කරලා බෑ. ඒකට ආනාපාන සතිය වඩන්න කිව්වොත් ඔන්න කාය සංස්කාර විරුද්ධ වෙනවා දකින්න. අවිද්‍යාව නැති කරගන්න. ලේසි මේකේ ඒකේ. ඒව අපි දැන් කියන්නේ යන්නේ පටලවාගෙන තියෙන නිසා. දැන් ඔය වගේ සරල සරකින් දෙනවා. ඔකත් කියන්නේ ඒකේ. නැත්තම් හරිම ලේසි ආනාපාන සති පබ්බේ විතරයි. ආනාපාන සතිය කොහොමද? ආනාපාන සතිය කොහොමද බලන්නේ? ඒ ආස්වාස් ප්‍රස්වාස් විදියට. ආයේ අලුතෙන් සර නියමම තැන ඒක. ඔක තේරුම් ගත්තට පස්සේ ඒක බලන්න දෙයක් නෑ. ඒ හොඳටම තේරෙනවා. ඒක ඉරියාපත පබ්බෙන් ඒක බලන්න බැයිද? ඉරියව් මාරු කරනකොට. ඒක පුළුවන්. මෙම් කකුල් දෙක ආයද මෙම් පහළට දානකොට අර ඒකනේ කියලා තියදී ඇත්තට අර ඇවිදිනකොට එනකොට යනකොට කනකොට බොනකොට මහයිනේ මෙම් සතිපට්ඨානෙ වැඩන්න කිව්වොකට. ඒක වෙලා දෙන්නේ අපි අර කලින්කත් එක්ක සම්බන්ධ කරලා ගන්නවා නේ. ඒකනේ ඒක අලුතෙන් එතෙන් දිහාට ගන්නවා කියන එක. විදර්ශනයේ කෙලින්නේ. ඒක ලේසි. මේව මෙලෝදයක් නැතුව අර දෙහාට වඩන්න කියනවා. සමත භාවනාව කරන එක. මේ සම්මා සමාධිය ඒක අධ්‍යස්ථාපි මාර්ගයේ සම්මා සාති මේ පිළිවෙලක් තියෙනවා. ඒක තේින්න මේ සම්මාදිට්ඨියවත් විතරක් නැත්තම් වැඩක් නැහැ. නැත්තම් හිත හිර වෙනවා ඒක. උස්ම ගන්නකොට කය සකස් වෙනවා උස්පේනකොට පිට වෙනවා. ඒකට ඒක අර එකම රූපයක් දිහා බලන් ඉඳලා පේන්නේ. නමුත් ওই ටික තේරිගෙන යනකොට ඒ සිද්ධ වෙන නියමදව තේරෙනවා. කය සංස්කාර සකස් වෙනවා.
ඒක කොච්චර ත්‍රිපිටකයේ තිබ්බත් ත්‍රිපිටකයේ තියෙන පෙළ හරි කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක පුදුම සම්ප්‍රදායකයි. නමුත් මේක කරන විදිය පටලවුනොත් ඒකෙන් වැඩක් වෙන්නේම නැහැ. කොච්චර කරත් වැඩක් නැහැ. ඕතෝන මඩේ දානවා වගේ තමයි. අන්න ඒක තමයි යංගි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම කියන එක හොඳටම ප්‍රත්‍යක්ෂයි. විඥාන නිරෝධය. එතෙන්දී ආවද දැන් විඥාන නිරෝධය එතන මේ මෙනෙහි කිරීම මොකුත් වෙන්නේ නැහැ. නැත්තම් වෙන්න ඕනේ නැද්ද? කොතෙන්ද? දැන් අපි නෑ මෙනෙහි කිරීමක් වෙන්න ඕන. වෙන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයක් වෙන්න ඕනේ. එතක. ඒක දකින්නකොට ඒ ඔක්කොමත් එක ගහලා දාන්න. අයි කියන්නේ අපි දැන් බුදු දිහා බලලා දැන් වහන් දිහා බලනවා කියලා. එතෙන්දී අපි ගත්තොත් මේ දෙක මාර්ග කරලා හිතුවොත් එහෙම සම්පූර්ණ සම්බෙලන කරන්නේ. එතෙන්දී එතන මෙනෙහි කිරීමක් වෙන්න ඕනේ. මෙනෙහි කිරීමක් වෙන්න ඕනේ. බෞද්ධ කියලා කොයි තියෙන්නේ? ඒක නිශ්චයමක් වෙන්න ඕනේ. පොලිස් වෙලා දකින්න අවස්ථාව තමයි බුද්ධෝත්පාද ශරීර බවපත් වෙන්නේ. ඒ වෙලාවට. සිතසන්නේ. ඒ ඉදාට තමයි කෝටිය සංඥා ආවරණ සීලිය අවශ්‍යයි. ඉතින් තාම බලන්නේ හිතෙන් මේක. ඉදාට කෝටිය සංඥා ආවරණය වෙන්නේ. ඉදාලොක් නිරෝධය. ඒක ඔක්කොම දැනගෙන නිකන්ට යන්නේ නැතුව ඉන්න මගට වෙලා. ඒ කවදාහක් ගැටියක් නෙවෙයි. කෑම එක වහුන් ඇල්ල බලලා හෙත් පස්ස කනවා කියලා කියන්නේ ඒගොල්ලෝ කරන උපේක්ෂාව තුළ කාලයක් නැවතිලා. ඇයි එහෙම කරන්නේ? ඒ වෙනකොට යාට ඒ වෙනකොට කරන්න කෙනෙක් කරවන කෙනෙක් මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිකන් අතහැරලා වෙන මොකද්ද එකක් කරපොලි. ඒ වෙනත් පාර ගියා. ඒකතර කරන්න ඕකතරන සූත්‍රය කියලා තියෙන්නේ. මුලින්දම අපි නම් ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. ඒ ඕකතරණය කරපු ඕකතරන සූත්‍රයේ විදිහට තමයි මුලින්දම ඇත්තටම කියන පුංචි කාලේ ඉඳන්ම ඇවිල්ලා තියෙන්නේ. නමුත් දැන් කිසි කෙනෙක් මේක ආවත් ඔය දෙවිලි කණ්ඩායම විදිහට ආවත් මම කියන්නේ අන්තිමට හැරෙන්නේ අර විදියට. ඒක කොහොමද ඉතිරෙන්නේ? ඒ දැන් ටික තේරුම් නැත්නම් කියනවා අහගන්න. මොකද එතන වෙනත් පාර යනවා කිව්වේ. වෙනත් පාර යනවා කිව්වේ. වෙනත් පාර යනවා කිව්වේද? දැන් මේක මේ කියන සිද්ධිය ඥානයකට දැක්කොත් මෙතන ඉඳන් අමුතෙන් හොයන්නවත් මොකද දෙයක් තියෙද වෙන දෙයකට වෙන දෙයක් බලන් ඉන්නේ තියෙන්නේ. ඒක දැන් තුලෙන් කියන්නේ ඒ නිවන්ට ගිය කෙනෙක් නෑ නිවන ඉන්න කෙනෙක්.
දැන් ඔබට පේන මේ රූපය ඔබ කතා කරන එක යක් කරුණයක් නේ. යක් කරුණක් මායාව. අනේ කර්මය කියනවා. මේක දකින්න කයිදී මායාව බවටපත් වෙනවා. ඒක දැක්ක දවසනේ රූපයෙන් දකින්නේ. එතකම් බුද්ධ රූප තුල රහතුන් රූප පුරිනයි කියන්නේ. දැන් මේ කතා කරන්නේ පේන්නේ මායාවක් එක දැන් මෙතන මම නැගිටලා ගියොත් ඇස් වෙනස් වෙන්නේ නැහැ නේද? මම කියන්නේ තප්පේට පත් වුණාට පස්සේ නේ. සිතා වරුන් සිතා කියන්නේ. ඇත්තට මේක හරියටම ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ඒ කියන කැලේ තේරෙන්නේ නැහැ. ඇත්තටම කන්නාඩිය කියන එක. දැන් අතන කන්නාඩිය කන්නාඩිය උපමාව රත්වා කන්නාඩිය උපමාව බැලුවට පස්සේ අහ කන්නාසය දිව කය මනස කියන සලආයතන සංකල්පය විඥාන දැනුම් පහක් කියනවා. ඒක විඥානයක් දැන් පරවන්න පුළුවන් ද අර විදිහට ආග විපස්සනා කරගෙන විඥානයක් පලවන්න බෑ. ඒක මේ මොහොතේ විඥානයක් හටගන්නේ. මේ මොහොතේ විඥානයක් හටගන්නේ මේ මොහොතේ පේන එක නෙවෙයිනේ. අතීතේ ඉවරයිනේ. ඒක මේ මොහොතේ විඥානයක් පනවන්න බෑ. විඥානයට හැදින්න ආයතනයක් පනවන්න බෑ. ඒක උනාට පස්සේ ආ කියන එක තමයි මම කියලා කිව්වේ. ඒ වෙනකොට සබා දහම ඉන්නේ තමයි ක්‍රියාත්මක වෙනවා. දැන් විඥාණයට ආපු ආයතන පහන්නේ මේ තියෙන්නේ ආයතන හයන්නේ. ඒකත් විඥාණය සකස් වෙන වර්තමානයේනේ. මොකීද වර්තමාන විඥාණය සකස් වෙන්නේ? දාරුගේ පාට කන්නාඩි උපමා බැලුවොත් කන්ද ඊට පස්සේ ආයතන පනවන්න පුළුවන්. දැන් බාව මෙහෙම ඇත්තේ පියාගෙන දැස්ත කයින්කොට අර කන්නාඩි උපමා විදියට ගත්තොත් දැන් කන්ද පහ ආයතන 6 ඔක්කොම පනවන්න දෙයක් නැහැ නේ විඥානය පනවන්න බෑනේ. අන්න ඒකත් කියනවා. කන්නාඩි 6 විදියට ගන්න කියන එකයි අන්තිම හරිය ඉන්නේ ඔය දිගට උනාට පස්සේ. ඒකම කිසි කෙනෙකුට ඒක ගැඹුරින් වදින්නේ නැහැ. අහ කන්නාසි දිව කය මනස කන්නාඩි 6 විදියට ගන්න කන්නාඩි එකක් කරනවා දැන් අනිත් එකක් කරනවා වර්තමාන එකක් නේ කියන්නේ. එතකන් ඔබ තේරෙන්නේ නැහැ රහස් කෙටි. ඒක කියන්නේ නෙමෙයි. අන්නේ ධර්ම ඇස්තික වියාගයටත් ඇස්තික කරගත්තා මේක මායාවක් කියලා දෙයිලා ලෝකෙන් දෙකෙන් සියල්ලංගෙම උන්දී දීසබාර. ඒකට ඇස්තික වියාගනේ ඇස්තික අයින්කොට නිවන් දකින්න දහම තමයි කරන්නේ. දැන් මේ අහස මේ පොළොව කියලා කියන්න පුළුවන් නේද? දැන් කියන්නේ විඥානයක් නැහැ. දැන් එහි හැදින මනසින් නැත්තම් මේ අහසයි පොළොවේ කියලා කියන්න පුළුවන් දැස්ත කරගෙන. ඉතින් මනස නිරුද්ධ නම් අහසයි පොළොවේ කියන්නේ දිත්තේ මතන් නේ එතන සිතේ මතන් ඇස්තිකරනකොට කවදාවත් මේ මක්සහ කිව්වද අරහස මේ පොළොව මේ මේකයි මේ අඟුලංගේ කයි කිව්වේ නෑ.
ඒකට ඇත්ත කියන්නත් බැයි නැති කියන්නත් බැයි අන්තිමට. එතකන් අනිත් රහස් ටික කියන්න බෑ. දැන් මෙහෙම හිතුවදී දැන් අද ඔයගොල්ලෝගේ බේරෙන්න බැරුව අර ගීතක මහත්තයා චන්දනය කට්ටිය කියලා බේත් කියන ගියානේ බොහොම ආවෙකෙන් දැන් හරියට කරගෙන යනවා වගේ. ඒක කවුද කන්නේ? එතන අර හේතුඵල කර්ම න්‍යාය සිදු වෙන නිසා අපි අවස්ථාව ඉද දෙනවා. මොකද යා සකස් කරගන්න බෑ ඒගොල්ලන්ට ඒක. මොහොමකට මේක මහා ඇද හිරු වෙන බලවත් කතාවක්. දැන් උතෙන් වාහනේදී ගියාවේ කියන්න බෑ ඇත්තටම. කිව්වොතින් මේගොල්ලෝ මමත්වයේ තියෙන කෙනෙක්ට නේද සම්පූර්ණ දැනෙන්නේ දරුවෝ නැති කෙනෙකුට. يعني මොකද මාර්යාවල අනිත් පැත්තට ගහන්න පුළුවන් ඕක. ඒක. සද්දා මාර්ගයේ නැති කෙනෙකුට අතන පටලවා ගන්න ඕක. ඕක කිව්වොත් නේද? දෙන්න. මාත් එක්ක නෙවෙයි ඒගොල්ලෝ කිව්වේ. මම එක කියන්නේ. ඔය සිද්ධිය. ඒ සිද්ධියට දෙන්න ඕනේ. ක්‍රියාවලිය. මහා එක දෙවියන් කතාවක්. ඒ කිව්ව දැන් මේ හාමුදුරුවෝ දෙන්න ඉන්නවනේ යාළුවෝ දෙන්න කියලා හිතමු. මම දෙන්නත් එක්ක හිටියා දැන් හදිසියෙන් මේ හාමුදුරුවෝ මැරුණා. දැන් මේ හාමුදුරුවෝ මොකද ගන්නේ? ගිහලා වලක් කපලා වල දානවා. දැන් මොකද්ද වල දැම්මේ? කියන්නේ නෙවෙයිද? මේ මහා දෙවියන් කතාවක් කියලා. ඒක අවබෝධ කරගත්ත කෙනෙකුට දැනෙන ඥානයක්. නමුත් ඕක කියන්න ගියොත් මේ හරියටම කියලා තියෙන දැන් ටිකක් මේ අර මේ වෙනස් කරගන්න ඕනේ. කොහොමද මට ඒක තේරෙන්නේ? මොකද දැන් මම ගිහුව මිනිස්සුන්ට දැන් මෙහෙම කියනවා. දැන් මම තව අර ඒකාට කියන්නේ. දැන් මට දාන ටිකක් අරන් එනවා. එතකොට මම කියනවා උඹලා බනහන්නේ නෝනේ කට්ටිය දැන් මුතු දානෙත් හරියද උඹලා ඉන්නේ මේ බනහන්න නෙවෙයි මට කන්න බොන් දෙන්න කිය සබාදහම කියලා ගියා අරගොල්ලෝ අනිත් පැත්ත කරනවා තේන්න රණුගේ සද්දා නැති කියන ගමන මාර්ගය වලට ගන්න අපිට නෑනේ මේ කියන රහස ඒක නැත්නම් සබාදහම තමයි ඒක වෙන්නේ මම ඒගොල්ලන්ට හේතුඵල සකස් වෙනවා කියන්නේ අනේ උඩගේ මාරු උඩගේ පිටු විදිය කපනකම් ඒ වැඩේ එහෙම වෙනවා ඒකට සබාදහම ප්‍රසක් කියන්නේ තේරෙන්නේ නෑ ධර්ම කිව්ව ගාම මොකද්ද වෙන්නේ එතකොට? උන් අනිත් පැත්ත ගන්නවා. හරිද? ඒ මාර්ගයේ විරාපෝ කාර්ය කරන්නේ මොලේ. කාර්ය විරාපේ. මොනවා හුඟ දෙයක් වර්ධිත. නෝ කතාව ඇත්තම කියන්නේ. ඒක අවබෝධ කරගත්ත කෙනෙක්ගෙන් ඇහුවොත් ඉන්නේ අපෝ ඌ පාය යනවා. එහෙම නැත්නම් මේ නිර්වාණය අවබෝධ කරගන්න කට්ටියට හුඟක් අඩු වෙනවා. ඒ මොනවා කියනවද දන්නේ නැහැ. ඇත්තම දර්ශනය කියලා ඉන්නේ. නමුත් ඒක අරගොල්ලන් තේරෙන්නේ නැහැ මං කියන්නේ. ඒක වෙන්නේ. මේ ආවට මුන් මේ බනහන්නේ උන්නේ මුන් නිවන් දකින්නේ උන්නේ මුන් මේ මට මේ දානේ අරන් එනවා සබාදාම කිව්ව ගමන් අනුන් ඉවරයි. ඒක. තොපි කතාවේ ඇත්තම කතාව ඒක තමයි. ඒ දෙවියන්ගේ ගැලවීම වෙනුවෙන් මුන් ලෝකයම ගස්කොලම් පවා බලාගෙන ඉන්නවා කියලා හොඳින් හරි නරකින් හරි සුද්ධ භූමියට ගන්න ඒක තමයි තියෙන්නේ. දිවුරු සාදුකා දෙනවා කියලා කිව්වේ ඕකද? ඔය කතාව. ඒක තේරෙනකන් යාට ඒ පුද්ගල ස්වභාවයෙන් එයා ගන්න එතන. ඒතකොට හිතනවා මම මොකද යකෝ මුන්ට එහෙම නම් ගෑත් දෙන්නේ. ඒ උන් අනිත් පැත්ත ගහ ගන්නවා. ඉතින් සද්දා මාර්ගයේ ඉවර වෙනවා. ඉතින් කා ගන්න යා ගන්න.